හෙලෝ ළමයි ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් එනවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ තමයි ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. මේ vlog එක අපි යනවා ඩ්‍රීම්ලෑන්ඩ් එකට යාළුවෝ කට්ටියත් එක්ක විනෝද වෙන්න. ඉතින් ඩ්‍රීම්ලෑන්ඩ් කියලා කියන්නේ ළමයි ලංකාවේ වගේ මොකද ලංකාවේ තියෙන්නේ ලෙෂර් වර්ල්ඩ් නේද? ලෙෂර් වර්ල්ඩ් එක වගේ මට ඒකේ නම මතක නැතුව තිබ්බේ ගයිස්. ඉතින් ඔන්න මං කිව්වා ලෙෂර් වර්ල්ඩ් එක වගේ ඩ්‍රීම්ලෑන්ඩ් එකක් තමයි මේක. ඉතින් අපි වතුරේ සෙල්ලම් කරන්න යන දමන් තියෙන්නේ. ඉතින් මගේ ෆස්ට් ටයිම් ඒ වගේම දිනේෂුත් ෆස්ට් ටයිම්. ඉතින් අපි ගිහලා බලමු. මේක ළමයි අපේ යාළුවෙක් කියන්නේ මේක වැඩ කරන අය කෙනෙක් ඉන්නවා. අපේ ඉනේෂ්ගේ යාළුවෙක්. ඉතින් ඇයියට ටිකට් වගේක් හම්බෙලා තිබුණා. ඉතින් ඒ අයියා අපටත් එන්න කියලා කිව්වා. ඉතින් අපි යනවා. හරිද? මේ මෙතන බෝඩ් එකක් ගහලා තියෙන ළමයි ඔයාලා නං එන්න ඕනේ සිලික් වගේ ඒවා. මේවට නං එන්න බෑ. සාමාන්‍ය කොටන් වගේ රත්තරන් බඩු දාගෙන ඒ දේවල් සාරි ඒ වගේ දේවල් අරගෙන එන්න බෑ. ඉතින් අපි ඊට පස්සේ ඔන්න අපේ ඇඳුම් වලින් චේන්ජ් කරා. ඊට පස්සේ මේ ඉන්නේ මාත් එක්ක සෙට් වුණ මේ ඩ්‍රීම්ලෑන්ඩ් කඩ කරන අයියාගේ වයිෆ් සහ එයාගේ යාළුවෙක්. ඉතින් ඕලන්ට පේනවා මේක මාර විනෝදකාමී තැනක් වෙන්න ඇති කියලා. ඉතින් මමත් එහෙම හිතාගෙන තමයි ගියේ. ඇත්තට මේක මාර විනෝදයි සුපිරි. ඇතුළේ එන කලින් ඔන්න ඔය අතේ තියෙන පටියක් ඒගොල්ලෝ දෙනවා. ඒක ආතේ දාගන්න ඕනේ. මම හිතන්නේ එළියට යනකොට ඒක අපිට වැදගත් වෙනවා. ඉතින් ළමයි දැන් මේ අපි මුලින්ම එක යන්නේ අපි මුලින්ම එක යන්නේ ගොඩාක් භයානක තැනකට. හරිද? ඔයාලා මට ඔයාලට ඒක වීඩියෝ එකක් ගේන්න බැරුණා. මොකද ෆෝන් එක අරන් යන්න බෑ ළමයි. ෆෝන් එක අරන් යන්න පුළුවන්. අරන් යන්න බැරි කමක් නැහැ. නමුත් ෆෝන් එක වතුරට වැටෙයි කියන බයක් තිබුණ නිසා සාධාරණ බයක් තිබුණ නිසා එතන ෆෝන් එක අරන් ගියේ නැහැ. දැන් ෆෝන් වලට දාන කවර දිනම් අපරාධ මට මම දැක්ක ඒ වගේ කවර ගොඩාක් කට්ටිය දාගෙන ඉන්නවා. ඉතින් ඇත්තට මේක බැරි වුණා ඒ වගේ කවරයක් දාගන්න. ඒ වගේ කවරයක් දාගෙන හිටියා නම් ඔයාලට ඇතුලේ තියෙන වීඩියෝස් වල තියෙන භයානක තත්ත්වය ඕගොල්ලන්ට පෙන්වන්න තිබුණා. ඉතින් ඇත්තටම ඒ භයානක තත්ත්වය පේනන විදියක් නැහැ. මෙන්න මේකේ තමයි හරිද ළමයි මේක බට වර්ගයක් තියෙන. මේක කැරකිලා තමයි එන්න තියෙන්නේ. ඔම්මු මෝර භයානකයි ඇත්තටම ළමයි. ඒකේ ඇතුලෙන් එනකොට මං හිතුවේ මට මෙදක් හරියට මට සිහිය නැති වෙයි කියලා. ඒ තරම් ඒක භයානකයි. මේකේ එන්න ඕන විදියකුත් තියෙනවා. අත් දෙක පපුවට තියාගෙන කකුල් දෙක දෙකට තියාගෙන තමයි එන්න ඕනි. ඉතින් ඇත්තටම එහෙම එන්න බැරි වුණා. මගේ කකුල් දෙකයි මගේ අත් දෙකයි දෙකම මගේ අතින් ගිලිහි ගියා. ඉතින් ඇත්තටම ඕක මාර විනෝදයි කියනම මාර බයක් දැනුණා. ඊට පස්සේ දෙවෙනි වටේ යනකොටත් ඒ කියන්නේ කොච්චර බය වුණත් ආයෙ දෙවෙනි වටේත් ගියා. ඉතින් ඒක නවත්තන්න බැරි වුණා ළමයි. ඊට පස්සේ මේකේ නම් මං හිතන්නේ මම ගියාද නැද්ද කියන එක මට අතන මතක නැහැ. මොකද මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ සෑහෙන කාලයකින්. හරිද? ඉතින් අපි නේෂ් නම් මේකට ගොඩාක් කැමති වුණා. එයාලා 3-4 පාරක්ම මේකේ ගියා. ඔන්න ඉතින් මම නම් ගියේ නෑ ගයිස්. මේකත් මාර විනෝදයි. ඉතින් දැන් කැමරාවෙන් තියෙනවනේ අපේ වීඩියෝ. ඉතින් දැන් මේ සෙල්ලම් කරලා අපි දෙන්නේගේ හැටි තමයි වතුර නාලා ඉන්න ළමයි ගොඩාක් සෙල්ලම් කරා. ඒ වීඩියෝස් වල චුට්ට තමයි ඔයගොල්ලන්ට දෙන්න වෙන්නේ මට. මොකද සමහරක් ඒවේ ෆෝන් එක අරන් යන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක ගොඩාක් අයත් එක්ක යන්න පුළුවන්. 8 දෙනෙක් නම් යන්න බෑ. කෙලින්ම ටබ් එක මේ අනිත් පැත්තේ පෙරලෙනවලු. ඉතින් අපි 6 දෙනෙක්ද කොහේ හිටියා. ඉතින් මේක ගියා. මේක මාර ෂෝක් ළමයි. මේක උඩ යනවා පල්ලෙහාන. ඉතින් ඔයාලට වීඩියෝ එක පෙනෙයි. A few moments later. උන්ට වීඩියෝ දාන්න නෑ වරක්යන්. වීඩියෝ දාන්න. ඊට පස්සේ ළමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ භයානක මේක ඩ්‍රීම්ලෑන්ඩ් එකේ. මෙන්න මේකලු. මේකේ මෙන්න මේ බටය මේක ඇතුලෙන් ඇවිල්ලා ළමයි මේක කැරගෙන තියෙන්නේ. මම ඔයාලට මම හිතන්නේ වීඩියෝ එකක් තිබුණත් දන්නේ නැහැ. තිබුණොත් මම දාන්නම් මේකට. ඉතින් මේක තමයි භයානක මේකේ වතුර කියන්නේ මේක පූල් එක සෑහෙන ගැඹුරුයිලු. ඒ කියන්නේ බිම යටට අඩිය ගහන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට බැරි වෙන්නේ හේතුවක් නැහැ. ඉතින් මේක පොඩි වුණොත් යනවා. එනවාට කිව්වොත් ළමයි මම නම් බයයි. කිව්ව විදියට ඇත්තටම බය හිතන මේකට යන්න. ඉතින් අනිත් අය ගියා. මමයි තව අක්කගෙනෙකුයි ගියේ නැහැ. හරිද? හරිම අසාධාරණයි. ඉතින් ඒකට යන්න හිතුණත් ඒකට ඇත්තටම යන්න බෑ ළමයි. මට බය හිතුණා. ඉතින්
නෙෂ් එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද නෙෂ්ගේ තාත්තේ කියලා. ඉතින් මම කතා කරන්න හැ. ඔයාලට වීඩියෝ එක බලන්න තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න. අම්මෝ ආයෙ නම් බෑග් එක වතුර ගියා. Thank you. Stop. Jom lagi. Kau boleh ikut aku lagi ada dulu. Kau boleh ada dulu tahu. Kau ada ni. Kau tu bila nak mula kau ada. Ya, aku ada ni ada lah. Itu hati berat. ඊට පස්සේ ළමයි මෙන්න මෙතන මේක තනිකරම ලුණු වතුරවල තියෙන්නේ. ඉතින් තුවාල තියෙන කට්ටියට නම් මේක යන්න බෑ. අමාරුයි කියන්නේ මේ. ඒ තුවාල දන්න ගන්නවා වගේ වෙනවා. ඉතින් මගෙත් කකුලේ සමහර තැන් වල තුවාල වගේ මම නොදනුවත්වම තුවාල වෙලා තිබිලා මේ යමටත් දන්න අරගෙන මට වතුර ඉන්න බැරි වුණා. ඉතින් මේකත් මාරු හැබැයි ලුණු වතුර ඉන්න තියෙන්නේ. ලුණු අර මුහුදේ තියෙන ලුණු වලට වඩා ප්‍රමාණයක් මේකේ මං හිතන්නේ තියෙනවා. ඉතින් පා වෙනවා. ඉතින් මේකත් හොඳයි. ඉතින් ඉච්චර විනෝද ජනක නැහැ. හැබැයි වරදක් නැහැ හොඳයි. සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. සිතින්නනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා. ඔයා රකින්න මාගේ ජීවිතේ. දවස් දෙක කෑම ඊට පස්සේ අපි ඩ්‍රීම්ලෑන්ඩ් එකෙන්ම කෑම ඕඩර් කරා. රයිස් නෙමෙයි බුරියානි වගේක්. ඉතින් මං හිතන්නේ ඩිරම් 17ක්ද කොහෙද මම දන්න තරමින් මට මතක නැහැ. ඉතින් එතනින් අපිට කන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් එකත් රහයි. ෂෝක් ප්‍රයිස් එක නෙමෙයි සෝරි ළමයි බුරියානික රසයි. ඉතින් අපි කාලා ඊට පස්සේ මෙන්න මේක ගැන කතා කරොත් මෙන්න මේක නම් ඇත්තටම මාර විනෝදකාමී එකකින් එකක්. මේක නම් කතා කරලා වැඩක් නෑ ළමයි සුපිරි. ඒ කියන්නේ ඔය බාටබ් එකේ නැගලා ඔන්න ඔහොම නිකන් ලීසගෙන ඉන්න තියෙන්නේ. මාරු ඒකත් මාර විනෝදයි සුපිරි. ඉතින් ඕක අපි වට දෙකක් ගියා. ඔයාලා වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ දන්න ජීවිතේ විඳින්න කැමති හැමතිස්සෙම සතුටින් ඉන්න මිනිස්සු ජීවිතේට එකතු කරගත්තා. ඉතින් ඔයාලත් ඔයාලගේ වටපිටාවේ ඉන්න හැමෝම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලස්සනට hina වෙලා ඉන්න ලස්සනම ටික. අනේ ඊට පස්සේ ඔන්න අපිට චූටි යාළුවා වගේක් හම්බ වුණා. හාවෝ ඉන්නවා. ඊට පස්සේ ඉබ්බෝ ඉන්නවා. පර්වියෝ ඉන්නවා. ඉතින් ගොඩාක් සත්තු මෙතන හිටියේ. ගොඩාක් සත්තු කියන්නේ මේ සත්තුවත්තම නැහැ. මේ ඔය හාවෝ ඉබ්බෝ ගිරවෝ පර්වියෝ අන්නේ වගේ සත්තු වඳුරෝ නෙමෙයි ළමයි. හිලව්. වඳුරෝ නෑනේ. හිලව් ඉන්නවා. ඉතින් ලංකාවේ හිලව් දැක්කට පස්සේ මෙහෙ දැක්කමයි රිලවෙක් මම. මෙහි ගස් එහෙම වැඩිපුර නැහැනේ ළමයි. තනින් තනට තියෙන ඉතින් රිලව් දැක්කම අපිට ඉතින් ඔන්න ළමයි අපේ උදේ ආවේ 11ට විතර. ගෙදර යනකොට 6යි ගාණක්. ඉතින් මෙහි හවස 6 වුණාට එච්චර කලවර නැහැ. ඉතින් අපි ලෑස්ති වෙලා දැන් අපි ගෙදර යනවා. ඉතින් අද දවස මාර ලස්සනයි. ඉතින් අපි වෙක්කන් ආපු අයියේ වාර ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා. බයි.